පවන් රත්නායකගේ සතකයේ අපතේ යමින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 53කින් ජය ගැනීමට ඊයේ එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ 2ට 1ක් ලෙස ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි. තවද ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරඟාවලියක් පරාජය වුණේ වසර 5කට පසු වීමද කැපී පෙනෙනවා. දෙපිලටම තීරණාත්මක තුන්වන එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායක හැරි බෲක් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් සිය එක්දින දිවියේ 20 වන සතකය රැස් කරමින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ හැරි බෲක් සිය එක්දින දිවියේ මංගල සතකය රැස් කරමින් නොදැවී ලකුණු 136ක් රැස් කළා. හැරි බෲක්ගේ ඉනිම 4 පාර 11ක් සහ 6 පාර 9කින් වර්ණවත් කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසන් කළේ කඩලු 3ක් දැවී ලකුණු 357ක ලකුණු පෝරුවක් නිර්මාණය කරමින්. මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්ුණේ එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව පිළිතුරු නිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වුණේ පන්දුවාර 46යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 304ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 50ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 9කින් ලකුණු 20ක් රැස් කළා. පිතිකරන ලයිස්තුවේ උසස් වීමක් ලද පවන් රත්නායක ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිය මංගල එක්දින සතකය රැස් කිරීමට සමත් වුණේ පන්දු 115කට මුහුණ දෙමින් 6 පාරක් සහ 4 පාර 12ක් රැස් කර ගනිමින් අවසන් භාගය දක්වා තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැරූ උත්සාහය සහ සටන්කාමී විලාසය තරගයේ පරාජයට පත් වුණත් ක්‍රීඩා විචාරකයින්ගේ පැසසුමට ලක් වුණා.